ළමයි මට පොඩ්ඩක් ප්‍රින්සිපල්ස් ඔෆිස් එකට කතා කරා. ඒ හින්දා මං ඔෆිස් එකට ගිහිල්ලා හිටියේ පළවෙනි පීරියඩ් එකේ. ළමයි දඟ කරේ නෑ නේද? දඟ කරේ නෑ ටීචර්. කෑ ගැහුවා. හරි ළමයි දැන් කය ගහන්න එපා. එහෙනම් මේ පීරියඩ් එකේ මොකුත් නෑනේ. ඒ හින්දා අපි සින්දු තරංගයක් පවත්වමු. මරු ටීචර් ඒක හොඳයි. එහෙනම් ළමයි කරට කර සින්දු කියමු. එතකොට එක පැත්තකින් ගමු චුට්ටව. අනිත් පැත්තෙන් කවුද ගන්නෙ? ටීචර් අනිත් පැත්තෙන් ගන්න මේ මැද ඉන්න දනුව. ඔව් ටීචර් දනුවට හොඳට සින්දු කියන්න පුළුවන්. එයාව ගමු. හරි එහෙනම් එක පැත්තකින් චුට්ටක් අනිත් පැත්තෙන් දනු. දෙන්නම ලෑස්තිද? ඔව් ටීචර් ලෑස්ති. දෙන්නම එන්න එහෙනම් ඉස්සරහට. මේ කවුද චුට්ටා නේද? ඔය කවන අද පරද්දනමයි. මොකද්ද දනු උඹ කිව්වේ? අනේ බලමුකෝ. උඹට බෑ. කියනවනම් පාඩු ඉඳලා කියපන් සින්දු හරිද? එහෙම කොහමද? අද බලමුකෝ. ඒයි චුට්ටු බලමුකෝ. මොනවා බලන්නද? මිහින් සින්දුව කියනවා. නැත්තම් තව කනවද මගෙන්? කට අරගෙන ඉන්නවා මෙතන නිකන් වංගෙඩියක් වගේ. ඔය ළමයි දෙන්න මොකද කරන්නේ? එන්න මෙහෙට එන්න. බටු වැටයා බලමුකෝ. දනුව උඹනේ බටු වැටයා. අනේ යනවා මිහින් සින්දුව කියනවා. එනවා දනුව ඉස්සරහට එනවා සින්දුව කියනවා. බලන්නකො ටීචර් මේ චුට්ටා එයා ඉන්න දෙන්නේ ගහනවත් එක්ක ඉපාන පොලිය. ඒව අමතක කරලා දාන්න දනු. දන්නේ නැද්ද යාළුවෙක් ඉද්දින් ඩාන් වෙනවා ඩූන් වෙනවා. ඔයා සින්දුව කියන්නේ. ඔන්න ටීචර් එහෙනම් කියනවා. come on දනු come on ඔයාලට පුළුවන්. හරි දනු ඔයා එහෙනම් කියන්නේ. අනේ දනු මාරම ලස්සනට ඔයා කීවනේ. thank you ටීචර්. දනු මරු ඔයා පට්ටට කීවා. එල thank you.
හරි දැන් එහෙනම් කියන්න තියෙන්නේ චුට්ට ලෑස්තිද? මේ බට්ටව පරද්දන එක මට එච්චර දෙයක් ඈ. ලෑස්ති ටීචර් මම. අපි බලමුකෝ මොනවා බලන්නද? මං තමයි හොඳටම කියන්නේ. හරි එහෙනම් කියන්න. ටීචර් මම ලෑස්ති. දැන් කියන්නද? හා දැන් චුට්ටක් කියන්න. ටීචර් මම කියන්නේ දනු නවත්තපු තැන ඉඳන් ඒ මාෂප් එකේ ඉතුරු ටික මං කියන්නේ. චුට්ටා ඔයාත් ලස්සනට කීවා ඒක. thank you teacher thank you. චුට්ටා මරු. thank you.